දිනය 2013 ජනවාරි 26 වෙනිදා. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ තිබුණු සීසිල් හෝටලයට නවතින්න එනවා වයස අවුරුදු 21ක් වූ එලිසා ලෑම් කියන තරුණිය. මුලින් හැමදේම සාමාන්‍යයි. හැබැයි 2013 ජනවාරි 31 වෙනිදාට පස්සේ එලිසා එකපාරටම අතුරුදහන් වෙනවා. වංකගිරියක් වගේ විශාල හෝටලයේ පුරාම පොලිසිය සෝදිසි කරනවා. ඒත් ඇය ගැන කිසිම හෝඩුවාවක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ 2013 පෙබරවාරි 15 වෙනිදා පොලිසිය CCTV වීඩියෝවක් නිකුත් කරනවා. ඒ වීඩියෝවෙන් පේන්නේ එලිසා ලිෆ්ට් එක ඇතුලේ අමුතු විදියට හැසිරෙන ආකාරයයි. ලිෆ්ට් එකේ තියෙන බොත්තම් එකින් එක ඔබනවා. එළියට ඉබිලා බලනවා. ඒ වගේම වැඩියෙන්ම කතා බහ වුණු දෙය තමයි කවුරුත් නැති තැනක් දිහා බලාගෙන එලිසා අත්හසුරුවමින් කතා කරපු එක. හරියට නොපෙනෙන බලවේගයක් සමග ඇය කතා කරනවා. ඒ වීඩියෝව බලපු මිලියන ගාණක් දෙනා කිව්ව එකම දේ. ඇය එතන තනියම හිටියේ නෑ කියන එක. ඒ වීඩියෝ එක බලන ඕනෙම කෙනෙක්ට ඒක තේරෙනවා. එතනින් දවස් 19කට පස්සේ ඒ කියන්නේ හරියටම 2013 පෙබරවාරි 19 වෙනිදා හෝටලේ නතර වෙලා හිටපු ගෙස්ට්ලා හොටෙල් එකට පැමිණිල්ලක් කරනවා. මොකද්ද ඒ තමයි වතුරවල අමුතු රසයක් පැහැයක් තියෙනවා කියන එක. මොකද ඔයාලට හිතෙන්නේ දැන්? පස්සේ හෝටලේ සේවකයෙක් වහලේ උඩ තිබුණු වතුර ටැංකිය පරීක්ෂා කරනවා. දන්නවද වතුර ටැංකිය ඇතුලේ තිබුණේ මොකද්ද කියලා? එලිසාගේ මලසිරුර. දවස් ගණනාවක් තිස්සේ හෝටලේ පරිභෝජනය කරලා තියෙන්නේ එලිසාගේ මලසිරුර තිබුණ ටැංකිය වතුර. දැන්නම් කතාව සම්පූර්ණ අනික් පැත්ත හැරෙනවා. මොකද වහලයට යන්න තිබුණ දොරවල් අඟුරු දාලා තිබ්බේ කිසිම හේතුවක් මත ගෙස් කෙනෙක්ට යන්න බෑ. එලාම් සිස්ටම් එකක් තිබ්බා. එතකොට එලිසා කොහමද ගියේ? ඊටත් වැඩිය ලොකුම ප්‍රශ්නේ ඉනිමගක්වත් නැතුව නගින්න බැරි ලෝහ ටැංකියකට නැගලා සේවකයෝ දෙතුන් දෙනෙකුගේ සහාය අවශ්‍ය ටැංකිය පියන තනියම ඇරගෙන ටැංකිය ඇතුළට පැනලා දියේ ගිලමින් සිටි එලිසා ආයෙත් ටැංකිය ලොකු පියන කොහමද වැහුවේ? අදටත් පොලිසියට විසඳගන්න බැරි වුණා. ලෝකෙ කෙතෙක් මෙතෙක් සිදු වූ අභිරහස්ම මරණය වෙන්න හේතු පැහැදිලි නේද? ඔයාලට මොකද හිතෙන්නේ? ඇයි එතනට ගියේ? කොහොමද? එලිසා කොහොමද මැරුවේ? කවුරු හරි එලිසාව මැරුවද? එලිසා ලෑම් පොලිසිය නිකුත් කරපු CCTV ඇත්තටම දැක්කේ කාවද? ඉතින් වීඩියෝ එක බැලුවට ස්තුතියි. මේක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න.